සුබ දවසක් හැමෝටම ඇන්ටනි බුක් ෂොප් අපි වීඩියෝ එකක් දාලා තිබුණා පොත් දෙකක් ගත්තම එකක් නොමිලේ දෙනවා කියලා. සරලව කිව්වොතින් ඔබ මිලදී ගන්න පොත් ප්‍රමාණයෙන් භාගයක් ඔබට නොමිලේ හම්බෙනවා. ඉතින් ඒ ඔෆර් එක තාම තියෙනවා. මම මේ වීඩියෝ එක නැවත දාන්නේ පොඩි කරුණු කාරණා කීපයක් ගැන කියන්න. ගොඩ දෙනෙක් බඩු අරගන්නට ඇවිල්ලා තිබුණා. ගොඩ දෙනෙක් පොත් ඩොනේෂන් වලට දෙන අය බොහෝම පිරිසක් ආවා. ඒ හැමෝටම ස්තුතියි. එයාලා මේ වීඩියෝ එකට කමෙන්ට් කරයි කියලා මම හිතනවා. ඉතින් කීප දෙනෙකුට වෙච්ච ප්‍රශ්න නිසා මම මේ වීඩියෝ එක දාන්නේ. එක තමා අපේ කන්ටැක්ට් නම්බරේ පළවෙනි වීඩියෝ එකේ තිබුණේ නැහැ. ඒ නිසා ගොඩ දෙනෙක් අපහසුතාවයට පත් වෙලා තිබුණා මේ තැන හොයා ගන්න ගිහිල්ලා. ඒ නිසා මේ වීඩියෝ එකේ මම කන්ටැක්ට් නම්බරේ දාලා තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. ඒ වගේම අපේ ෂොප් එක විවෘත කරන වෙලාව හරියට මට දැනුම් දෙන්න බැරුව ගියා පළවෙනි වීඩියෝ එකේ. ඒ නිසා ගොඩ දෙනෙක් අපහසුතාවයට පත් වුණා වේලස්සනින් ඇවිල්ලා. අපේ ෂොප් එක ඕපන් කරන්නේ උදේ 9 මාහරට. බොහොම පිරිසක් සමහරු උදේ 8ට ඇවිල්ලා තිබුණා, සමහරු උදේ 8 මාහරට ඇවිල්ලා තිබුණා. ඒ නිසා මම මේ වීඩියෝ එක කරේ ඒ ඩීටේල්ස් ටික දැනුම් දෙන්න. ඉතින් තවදුරටත් අපේ ස්ටොක් තියෙනවා. දෙසැම්බර් මාසේ අන්තිම වෙනකන් අපි මේ ප්‍රොමෝෂන් එක මෙහෙමම දෙනවා. ඔබ මිලදී ගන්න පොත් ප්‍රමාණයෙන් භාගයක් ඇට්ලස් වේවා, ප්‍රෝමේට් වේවා, රත්න වේවා ඕනම බ්‍රෑන්ඩ් එකකින් ඔබ මිලදී ගන්න පොත් ප්‍රමාණයෙන් භාගයක් අපි ෆ්‍රී දෙනවා. මම පළවෙනි වීඩියෝ එකේ කතා කරපු නැති කරුණු කීපයක් තියෙනවා. ඒ කියන්නේ අපි අවුරුද්ද පුරාම පෑන්, පැන්සල්, කටර්, ඉරේසර් ඒ ඕන එකකට මිලදී ගන්න ප්‍රමාණයෙන් පහෙන් පංගුවක්. ඔබ පහක් මිලදී ගත්තොත් එකක් ෆ්‍රී දෙනවා. පැන්සල්, පෑන්, කටර්, ඉරේසර්. ඒක අපි අවුරුදු පුරාම දෙන එකක්. පොත් දෙකට එකක් ෆ්‍රී දෙන්නේ මේ සීසන් එකට විතරයි. ඒක දෙසැම්බර් මාසේ අවසාන වෙනතුරු ඕනම් බ්‍රෑන්ඩ් එකකින් ලබා දෙනවා. ඒ නිසා මම මේ වීඩියෝ එක දාන්නේ අදාළ ඩීටේල්ස් ටික දැනුම් දෙන්න. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කන්ටැක්ට් කරන්න පුළුවන්. ඇවිල්ලා ලබා ගන්නත් පුළුවන්. ඔබ පිටිපන පල්ලිය පහු කරගෙන ටවුන් එකේ ඉඳන් එනවනම් මීගමු ටවුන් එකේ ඉඳන් එනවනම් පිටිපන පල්ලිය පහු කරගෙන මීටර් 300ක් ආවනම් වම් අත පැත්තේ ෂොප් එක තියෙනවා. ඉතින් ඩොනේෂන් කරන අයටත් දැනගන්න මේක ෂෙයා කරන්න. හැම දිනාටම සුබ දවසක්. අපි ඇන්ටනි බුක් ෂොප් නිගම්බු.